කෙස් රැවුල් ඉවත් කරලා කළු පාට කෙස් රැවුල් ඉවත් කරලා කහ පාට සිවුරක් පෙරවගෙන පියනක් නැති වළඳක් අතින් අරගෙන සිඟා කාල ජීවත් වීම ලෝකේ හොඳම ජීවන ක්‍රමයයි. කාටවත් කරදරයක් නැහැ. තියෙන එක දෙනවා නැති එක කරබන ඉන්නවා. රණ්ඩුවක් කෝලහලයක් නැහැ. ඒකට ගිහිල්ලා ඉල්ලන්න තහනම් පින්ඩපාතේ ගිහින් යන්න තහනම් දුන් දාන ගෙවල් ළඟට යන්න තහනම්. කෙසෙල් ගෙඩි එල්ලලා තියෙන කඩ ළඟ හිට යන්න තහනම්. හේතු තියෙන නිසා ගියා කියලා පේනවා. එතකොට ගෙදෙට්ට ගිහිල්ලා පාත්‍රයට ගහන්න දානම් මං ආවයි කියලා. පාත්‍රයට ගහන්න දානම් මං ආවයි ඉල්ලනවා කියලා. ගා ගන්න ක්‍රමයක්. උගුර තනන්න තහනම්. දොරට ගහන්න දොර හදන්න තහනම්. මිදුලේ වේලිච්ච කොළ පා ගන්න තහනම් සද්ද හිල දෙන්න පුළුවන්. එහෙම කිසි දෙයක් නැතුව කුස්සිය පැත්තෙන් යන්නත් තහනම්. ඊතර වතුර වැටෙන තැනින් අඩි 2ක් ඈතින් ඉන්න ඕන. අඩි 2ක් වතුර වැක්කෙන තැනින් ඇතුළට යන්න තහනම්. හරිය පින්ඩ පාත ක්‍රමයක ඒක යන්න තහනම්. දැන් නම් Facebook එකට දාලා යන්නේ. ඒක දැන් කරන්නේ ඔක්කොම හොර වැඩ බොරු වැඩ නේ. මේකයි දැන් මේ වෙලාවේ මාළි අපි එහෙම බුද්ධාගමකට මොනවකට දැන් ගොඩක් බුද්ධාගමකට වැරදිලා මම තායිලන්තේ හිටිය කවදාකවත් පින්ඩ පාතේ ගියේ නැහැ. තායිලන්තේ මං හිටියා පින්ඩ පාතේ ගියේ නැහැ. මට ඔක්කොම ගෙනත් දුන්න ළඟට. කිඹුලාගල අරන්නේ සේනාසනේ මාස 6ක් හිටිය වැද්දෝ මීපැණි කුරක්කුම ගෙනත් දුන්න. එනකොට කිලෝ 5ක් ඇඟ හැදුණා මගේ. මාස 6යි හිටියේ. දඹදිව ගියන් පස්සේ මිනිස්සු මට වැඳලා නිකන් කන්න දෙනවා. බත් වල කවනවා මිනිස්සු. දඹදිව ගියන් පස්සේ දේශන කරනවා. රාධා ක්‍රිෂ්ණ කතාව හින්දු විෂ්ණු කතාව කිව්වොත් එන්න දෙන්නේ නැහැ. නම්බරේ ගන්න ඕනේ. නම්බරේ කියන්න ඕනේ. ඔව් 077 02යි 63යි 844. මොන ධර්ම කර්ම නිරාකරණය කිරීමේ හාමුදුරුවෝ අමතන්නේ. හරි. භාෂා 3කින් ත්‍රිපිටකය කියවලා තියෙනවා. කුරානේ අල් කුරානේ කියවුවා. භගවත් ගීතාව කටපාඩම්. රාමායනේ 6 වතාවක් කියවලා. හාමුදුරුවෝ නමද? සංඝරත්න. ගෝනපොළ හාමුදුරුවෝම දන්නවනේ කෙනෙක්. ගෝනපොළ හාමුදුරුවෝන් පස්සේ දන්නවා. එහෙනම් දෙරණ තන්නේ හාමුදුරුවෝ. එතකොට මේ පැත්තේ තියෙන පන්සල් ගැන මම දන්නවා මේ දුනවිල ගොඩක් බණ කියලා තියෙනවා. කන්දි පන්සලේ නෝකේ දුනවිල බණක් කියලා ප්‍රශ්නයක් වුණානේ. දුනවිල පන්සලේ බණ කියනකොට මම කිව්වා දැන් අපේ රටේ පොට්ට ජනාධිපති කකුල් තුනෙන් යන අගමැති අංශභාගය හැදිච්ච ආරක්ෂක කකුල් තුනෙන් යන ආරක්ෂක ඇමති අංශභාගය හැදිච්ච අගමැති ඉන්නේ කියලා. ඒ කියන්නේ චන්ද්‍රිකාලින කාලේ? ඔව්. ඒ කියන්නේ චන්ද්‍රිකා ගෑහක් නෑ අර රත්තත් මහත්තයා පොට්ට ජනාධිපති රත්තත් කකුල සිරිමට අංශභාගය. ඒ කතාව කියමු පස්සේ